ඔයාලා හැමෝටම ආයුබෝවන්. අපි කතා කරගත්තු විදිහටම වීඩියෝ මාලාවක ඉස්සරහට යන්නයි සූදානම් වෙන්නේ. මම මේ දවස් කීපයකට කලින් වීඩියෝ එකක් කරා මේ channel එකට. ඔබ බලවුවා නම් දන්නවා ඇති නැත්නම් යට description එකේ පළවෙනියට තියෙන වීඩියෝ එක සමන්ත අයියා අතාරින්නෙම නෑ වගේ කියලා වීඩියෝ එකක් මම කරා. යටින් මුලින්ම තියෙන link එක තමයි මේ link එක. ඒකේ මම ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි කරා ලෝකේ කෝටිපතියන් බිලියනපතියන් යොදා ගන්න උපාය මාර්ගයක් ගැන තමන්ගේ ප්‍රාර්ථනා ඉතා පහසුවෙන් ළඟා කරගන්න තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න. ඒකදී මම ඔයගොල්ලන්ට හොඳටම පෙන්නුවා මේ ලෝකේ බොහෝමයක් දෙනා 99%ක්ම වගේ දෙනා නොසලකා හැරලා තියෙන ක්ෂේත්‍රයක් තියෙනවා කියලා ලෝකේ ධනවත්ම පුද්ගලයන් විසින් පුරුදු කරන. අපි ඒකට ගොඩක් දුරට අපි කතා කරලා කිව්වේ චිත්ත රූප මැවීමේ විද්‍යාව කියලා. ස්පියාගෙන තමන්ගේ අනාගතය බොහොම පැහැදිලිව දැකීමේ හැකියාව කියලා. එතන අපි චිත්ත රූප කිව්වට රූප වලට පමණක් සීමා වීමක් වෙන්නේ නැහැ. ඇත්තටම හඬ, රූප, ගන්ධය, සුවඳ, ස්පර්ශය හැම දෙයක්ම ඇතුළත් වෙන විදිහට මේක කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රධාන සංවේදන හයම මවා ගන්න පුළුවන් කෙනෙකුට දියුණු මට්ටමකදී. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න යට පළවෙනියට තියෙන වීඩියෝ එක. මම ඔයගලන්ට කිව්වා විශේෂ අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ සීමිත පිරිසකට ඉදිරි කාලයේදී මේ ශාස්ත්‍රයේ ලෝකෙම මුල් තැනට එන්න කියලා මම කිව්වා. ඒකට අදාළ වීඩියෝ එක දෙවෙනියට ඇති. අපේ සමන්ත අයියා ආයෙත් මුල් ඒරියාවේ යන්නයි ලෑස්ති කියලා නේද අපි මේ වීඩියෝ එක කරේ. වීඩියෝ දෙකක් තියෙනවා යට. එකක් සමන්ත අයියා අතාරින්නෙම නෑ කියන වීඩියෝ එක. ඒකේ මම ඔයගලන්ට පැහැදිලිව පෙන්නුවා චිත්ත රූප මැවීමෙන් සිතින් අනාගතය දැකීමෙන් ඒ අනාගතය පහළ කර ගැනීමේ හැකියාව ලෝකේ ලොකුම ධනවතුන් පාවිච්චි කරනවා කියලා. ධනවතුන්, බලවතුන්. ඊට පස්සේ දෙවෙනි ඊට link එකක් තියෙනවා. සමන්තයි ආයෙත් මුල් ඒරියාව යන්නයි ලෑස්ති කියලා වීඩියෝ එකක් කරානේ. ඒ වීඩියෝ එකේදී මම ඔයගලන්ට පෙන්නවා සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට තියෙනවා කියලා මේ ක්ෂේත්‍රය බොහොම බලගත් විදියට දියුණු කරන්න. මොකද වීඩියෝ එක බැලුවා නම් ඔයා දන්නවා ඇති, බැලුවේ නැත්නම් බලන්න. ඉතා සුප්‍රසිද්ධ ජපාන තෙරණියක් විසින් තමන්ගේ අනාවැකිකීමේ හැකියාව ප්‍රදර්ශනය කරලා ඉවර වෙලා, ඒ කියන්නේ නිකම් අනාවැකියක් කියලා නෙමෙයි, මුලින්ම එතුමිය විසින් අනාවැකි කිහිපයක් කියලා ඒවා සාර්ථක වුණාට පස්සේ අනාවැකියක් කියලා තියෙනවා ශ්‍රී ලංකාව ලෝකෙන් මුල් තැනට එනවා, ලෝකෙම පාලනය කරන තැනට එනවා කියලා. ඒ අනාවැකි කිහිපයක් ඇත්ත වුණාට පස්සේ කියපු අනාවැකිය උපදේශයක් දීලා තියෙනවා රටට නැති වෙලා ගිය විශ්ව ශක්තිය නැවත ලබා ගන්න, රටම ලෝකෙම මුල් තැනට එයි කියලා. ඒක තමයි මේ වීඩියෝ එකට යට description එකේ දෙවෙනියට තියෙන වීඩියෝ එකේ අපි කතා කරේ. අපි කිව්වා මේ ලෝකේ කිසිම රටකට නැති අවස්ථාවක් ලංකාවට උදා වෙමින් පවතිනවා කියලා. මේ ලෝකේ කිසිම රටකට නැති අවස්ථාවක් ලංකාවට උදා වෙමින් පවතිනවා කියලා. මුළු ලෝකෙම සෞභාග්‍ය පාලනය කරන තැනටපත් වෙන්න. මේ ලෝකේ හැම රටකම වාග්ය, සෞභාග්‍ය විතරක් නෙමෙයි වාග්ය. අපි කියන්නේ ලක් එක කියලා. ලක් එකට සල්ලි විතරක් නෙමෙයිනේ අදාළ. සෞභාග්‍යයට වඩා වාග්ය කියනවා. වාග්ය කියන්නේ ලක් එක කියලා අපි කියනවා. මේ ලෝකේ හැම රටකම නායකයෙක්ගේ, මේ ලෝකේ හැම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගේ ලක් එක හසුරුවන තැන බවට පත් වෙන්න ශ්‍රී ලංකාවට අවස්ථාවක් තියෙනවා කියලා මේ තොරතුරු අධ්‍යයනය කරගෙන යනකොට ඕනෙම කෙනෙකුට පෙනී යනවා.
ඉතින් ඒකින්ද මේ ලෝකේ හොඳම ව්‍යාපාරය තමයි භාග්‍ය. අනික් අයට ලබා දෙන්න කටයුතු කිරීම. මේක තව කෙනෙකුට ලබා දෙන්න දියුණු වෙන ශක්තියක්. ලක්යකට සම්බන්ධ විශ්ව බලවේගයට අපි කියන්නේ ලක්ෂ්මී කියලා. ලක්ෂ්මී කියලා කියන්නේ කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට නිවැරදිව ළඟා වෙන්න. ඇත්තටම කියනවා නම් નિરાයාසයෙන් ළඟා වෙන්න. කිසිම උත්සාහයක් නොදර ස්වභාවිකවම ඔටෝමැටික් ළඟා වෙන්න අවශ්‍ය අනුග්‍රහය, ආශිර්වාදය, මඟ පෙන්වීම, රැකවරණය, අනුග්‍රහය ලබා දෙන කෙනා. ලක්ෂ්මී. එතකොට මේ වීඩියෝ එකේ මම දීර්ඝ විදියට කතා නොකර ඔයගලන්ට පෙන්නනවා මේ channel එකට මේිට මාස 6කට විතර කලින් මම කරපු වීඩියෝ එකක link එක තියෙනවා මේක යට description එකේ. ප්‍රීතා අම්මා එක්ක සෞභාග්‍ය ශක්තියක් විදියට දකිමු කියලා. තුන්වෙනියට තියෙන link එක. ශ්‍රී ප්‍රීතා අම්මා එක්ක සෞභාග්‍ය ශක්තියක් විදියට දකිමු කියලා මම වීඩියෝ එකක් කරා. මේිට මාස 6කට විතර කලින් මේ වීඩියෝ channel එකට. ඒ link එක මේ වීඩියෝ එකේ description එකේ ඔයාලට හම්බ වෙයි. එතකොට මේ වීඩියෝ එකේ මම අවසාන වශයෙන් මෙහෙම දෙයක් සඳහන් කරනවා. ඒක තමයි ඒ තුන්වෙනියට තිබිච්ච වීඩියෝ එක බැලුවාම ආට තේරෙයි ආදීතම ලක්ෂ්මී. එහෙම නැත්නම් ආදී ලක්ෂ්මී කියන්නේ සියලු සෞභාග්‍යයේ මූලාරම්භක ශක්තිය කියලා. ආදීතම ශක්තිය. ආදීතම කියන්නේ මූලාරම්භක කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ හැම සෞභාග්‍යයකම උල්පතට කියන්නේ ආදීතම ලක්ෂ්මී කියලා. ඔයාලට මේ වෙලාවේ දැర్శණය වෙනවා ඇති ආදීතම ලක්ෂ්මීගේ රූපයක්. මේ රූපේ දක්වලා තියෙන හස්ත සංඥා 4 කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් වරදාන මුද්‍රාව. වරදාන මුද්‍රාව කියන්නේ මේ ආකාරයෙන් දක්වලා තියෙන මුද්‍රාව. සමන්තය නවත්තන්නෙම නෑ වගේ කියපු වීඩියෝ එකේ මේ ගැන කතා කරා. මේකට කියන්නේ වරදාන මුද්‍රාව කියලා. මම කිව්වා මේ මුද්‍රාවෙන් මහා ලක්ෂ්මීට ඕනෑම වරයක් ලබා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේකට කිව්වා අභය මුද්‍රාව කියලා. අභය මුද්‍රාව කියන්නේ ඕනෑම බයක් දුරු කරන්න පුළුවන් මේකෙන් මහා ලක්ෂ්මීට. ඊට අමතරව ඔයාලට පේනවා නෙළුම් මලක් පද්මයක් අතේ තියාගෙන ඉන්නවා. ඒ පද්මය සංකේතවත් කරන්නේ තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් යෝග විද්‍යාවේ අග්‍රඵලය වන නිර්වාණයයි. ඒ කියන්නේ නෙළුම් මල. එහෙම නැත්නම් එතන පද්මය සංකේතවත් කරන්නේ තව කෙනෙකුට තමන් සතු ඉහළ ආධ්‍යාත්මික මට්ටම ලබා දෙන්න පුළුවන් කියන එකයි. ඇත්තටම නෙළුම් මල සංකේතවත් කරන්නේ නිර්වාණය. එතකොට අවසාන වශයෙන් ඔයාලට පේනවා සූර්යයෙක් සහිත සුදු පාට කොඩියක්. මේ කොඩියෙන් සංකේතවත් කරන්නේ ਸਰව සම්පූර්ණ පාලනය කියන එකයි. එතකොට කිසියම් කෙනෙක් Hindu යෝග විද්‍යාවේ සඳහන් වෙන නිර්වාණයටපත් වුණොත් ඒ தത്വයට ආදීතම ලක්ෂ්මී தത്വය කියලා කියනවා. ගැහණු පිරිමි ભેදයක් නැතිව කෙනෙක් Hindu යෝග විද්‍යාවේ අග්‍රඵලය ලෙස සැලකෙන නිර්වාණයටපත් වුණොත් එයාපත් වෙච්ච தത്വයට ආදීතම ලක්ෂ්මී தത്വය කියලා කියනවා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර හම්බ වෙයි තුන්වෙනියට තියෙන link එකේ. ශ්‍රී ප්‍රීතා අම්මත් එක්ක සෞභාග්‍ය ශක්තියක් විදියට දකිමු කියන වීඩියෝ එකේ ප්‍රීතාම්ම පැහැදිලි කරනවා කෙනෙක් නිර්වාණයටපත් වුණොත් සියලුම සෞභාග්‍ය එයාගේ දෙපා මුල රැඳිලා එයාට මෙහෙවර කරනවා කියලා. ඒ වගේම සෞභාග්‍යයට තියෙන නමක්
චංචලා කියලත් එතන ප්‍රීතාම සඳහන් කරනවා. සෞභාග්‍යයට සාමාන්‍යයෙන් කියන්නේ චංචලා කියලා. චංචලා කියන්නේ කොයි වෙලේ හරි දාලා යනවා කියන එක. අද මම ගාව තියෙන සෞභාග්‍යය හෙට තව කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. ඒක තමයි චංචලා කියලා කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් ආදීතම ලක්ෂ්මී මට්ටමට අවදි උනේ නැත්තම්, එහෙම නැත්තම් කෙනෙක් නිර්වාණයටපත් උනේ නැත්තම්, එහෙම කෙනෙක් ගාව තියෙන සෞභාග්‍ය කොයි වෙලේ හරි යාව දාලා යනවා කියලා. කෙනෙක් ආදීතම ලක්ෂ්මී මට්ටමට අවදි වුණොත් සෞභාග්‍යය කවදාවත් යාව දාලා යන්නේ නැහැ කියලා ප්‍රීතාම්ම පැහැදිලිව තුන්වෙනියට තියෙන ලින්ක් එකේ පැහැදිලි කරනවා. ප්‍රීතාම්ම එක්ක සෞභාග්‍ය ශක්තියක් විදියට දකිමු කියලා කරපු වීඩියෝ එකේ. එතකොට ඉදිරියට මේ වීඩියෝ මාලාවෙන් අපි කතා කරන්නේ අර මියුම් අයිතරණිය අපිට දීපු උපදේශ මාලාව ලක් එක කවදාවත් අපිව අතඇරලා නොයන තැනකටපත් වීම ගැන විශේෂයෙන්ම එතන මියුම් අයිතරණිය පැහැදිලිවම කියලා තියෙනවා මේ ලෝකෙන් මේ අවස්ථාව වැඩියෙන්ම තියෙන ශ්‍රී ලාංකිකයින්ට කියලා. මේ අවස්ථාව වැඩියෙන්ම තියෙන ශ්‍රී ලාංකිකයින්ට කියලා. ඒ කියන්නේ ඉදිරි කාලයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රී ලංකාව මේ ලෝකෙන් භාග්‍ය සම්පන්නම රට බවට පත් වේ කියලා. ඉතින් රට මොන ආකාරයෙන් හරි ලෝකෙ භාග්‍ය සම්පන්නම තැනටපත් වෙනකොට එකෙන් ප්‍රයෝජනය ගත්ත අය කවුද? ප්‍රයෝජනය නොගත්ත අය කවුද කියන එක අපිට තාම හිතා ගන්න බෑ. සමහර විට අපේ රටේ දැනටත් ඉන්න ප්‍රභූ පන්තියම මේක ලබාගෙන තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් හිතපු නැති විදිහේ එතෙන්ටපත් වෙලා තියෙන්න පුළුවන්. Hindus have wondered who that first Lakshmi is. All of these 7 Lakshmis only proceed from Adi Lakshmi. Sri Krishna Ji and I have taught millions who aspire to engage in conscious wealth creation. So who is Adi Lakshmi? Adi Lakshmi means an enlightened state of consciousness. I want you to wait until I give you a deeper understanding of this. Let me tell you another mystic secret that has been hidden in plain sight for over a millennia to every Indian. Have you paused to notice the image of Mahavishnu? Mahavishnu lying down on the 7-headed serpent with Mahalakshmi pressing his feet. For the artistic mind, this imagery would pass off for one of the highest imaginations of human mind. For the devoted, it will show their favorite deities. For the ignorant, this would pass off as a husband lying in comfort and a submissive wife pressing his feet. For the mystics, this image reveals a secret to abundance consciousness. A consciousness that is restful amidst the racing and the falling waves of samsara. This samsara is shown as the ocean of milk. The eternally smiling face of Mahavishnu shows the blissfulness and the equanimity of an enlightened consciousness. And the Adishesha, the 7-headed serpent, symbolizes an awakened Kundalini that has crossed the 7 chakras and it is flowing out of the Brahmarandra, or the spiritual opening at the center of the head. Coming to Lakshmi, she is wealth, she is prosperity, she is position, all the worldly abundance. Do you know Goddess Lakshmi has another name? She is known as Chanchala, which means one who is fickle. Why? Your property can belong to you today and can belong to someone else tomorrow. Your position can belong to you today and belong to someone else a month from now. Abundance goes on shifting hands. It is never loyal. It never sticks. ඒ කොහොම වුණත්
මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් පැහැදිලි මදි දැන් තියෙනවා නම් කරුණාකරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන වීඩියෝ තුන බලන්න වැඩි පැහැදිලිතාවයක් ඇති වෙයි. මම ඉදිරියට මේ වීඩියෝ මාලාවෙන් කතා කරනවා සෝබාදහමේ සංසිද්ධියක් විකසිත වෙනකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මේ ලෝකෙන් බලගතුම රට වෙන එක, ශ්‍රී ලංකාව මේ ලෝකෙන් වාග්ය සම්පන්නම රට වෙන එක සෝබාදහමේ සංසිද්ධියක්. ඒකට අපි කියන්නේ නැචරල් ෆිනොමෙනන් එකක් කියලා. සෝබාදහමෙන් වෙන දෙයක්. සෝබාදහමේ සංසිද්ධියක්. ඉතින් සෝබාදහමේ සංසිද්ධියක් පාලනය කරනවට වඩා හරි ලේසි එහෙම සංසිද්ධියකින් ඵල නෙලා ගන්න එක. උදාහරණයක් හැටියට අපි වැස්ස ගනිමු. විද්‍යාඥයෝ කොච්චර උත්සාහ කරත් වැස්ස පාලනය කරන්න වැස්ස අනවශ්‍ය විදියට පාලනය කරන්න ගියොත් විවිධාකාර විදියට පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටිලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඕනෑම කෙනෙකුට වැස්සෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගොවීන්ට හරිම ලේසියෙන් වැස්සෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක මම අවසාන වශයෙන් කියන්නේ ශ්‍රී ලංකාව ලෝකේ වාග්ය සම්පන්නම රට වෙන එක, ශ්‍රී ලංකාව ලෝකේ බලගතුම රට වෙන එක සෝබාදහමෙන් වෙන දෙයක්. සෝබාදහමේ සංසිද්ධියක්. ඉතින් මම දකින විදියට ඒක පාලනය කරන්න කෙනෙක් හැදුවොත් ලංකාව ලෝකෙන් වාග්ය සම්පන්නම රට වෙන්න ඕනේ. උනාට ඒක මට ඕන විදිහට වෙන්න ඕනේ. අනික් අයට ඕන විදිහට වෙලා ඒක දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇමරිකාවේ ජනාධිපතිතුමා කල්පනා කරන්න පුළුවන් ලංකාව ලෝකයෙන් වාග්ය සම්පන්නම රට වෙනවා නම් මම ඒක කොහොම හරි පයින් පාගලා මට අවශ්‍ය භාග්‍ය ලබා ගන්නවා කියලා. එහෙම නැත්නම් ඉන්දියාවේ අගමැතිතුමා කල්පනා කරන්න පුළුවන් ලංකාව ලෝකෙන් බලගතුම රට වෙනවලු. මං ගාන්ට ඒක පයින් පාගලා තියාගන්නම්කෝ. ඒ කියන්නේ සෝබාදහමේ සංසිද්ධිය Tamanට ඕන විදිහට මැඩ පවත්වන්න වළක්වන්න උත්සාහ කිරීම. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් ලංකාව ලෝකයෙන් බලගතුම රට වෙනවලු. ඒක සෝබාදහමේ සංසිද්ධියක්ලු. එකෙන් මට නෙලා ගන්න පුළුවන් උපරිම ඵලය මොකද්ද? ලංකාවටත් ඒ දේ ලැබෙද්දි මටත් ලබා ගන්න පුළුවන් උපරිම ඵලය මොකද්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. එකක් රටක වාග්ය අවදි වෙනකොට ඒ රට පයින් පා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රටක වාග්ය අවදි වෙනකොට ඒක බෙදා හදා ගන්න පුළුවන් සුහදව. ඉතින් සෝබාදහමේ සංසිද්ධිය පයින් පාගලා මැඩපවත්තන්න හැදුවොත් මිනිස්සයා එදාට තමයි ඉගෙන ගන්න සෝබාදහම Tamanට වඩා කොච්චර බලගතුද කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ පමණයි අපි ඉදිරියට කතා කරමු සෝබාදහමේ සංසිද්ධියකින් උපරිම ඵල නෙලා ගැනීම ගැන. මේ සෝබාදහමේ සංසිද්ධිය තමයි ජාතියක් ලෝකේ බලගතුම වාසනාවන්තම ජාතිය බවට පත්වීම. ඒ ජාතියට කියන්නේ සිංහලයෝ, විශේෂයෙන් සිංහල බෞද්ධයෝ. ඉදිරි කාලයේදී අවදි වෙන සෝබාදහමේ සංසිද්ධියක් තියෙනවා. සිංහල බෞද්ධයෝ මේ ලෝකේ වාග්යවන්තම බලගතුම පිරිස බවට පත් වෙනවා. ඒක ඒගොල්ලන්ගේ උත්සාහයෙන් වෙන දෙයක් නෙමෙයි, සෝබාදහමෙන් සිදු කරන දෙයක්. ඉතින් ඒ සංසිද්ධිය පයින් පාගන්න Tamanට ඕන විදිහට පාලනය කරන්න මම නම් කවදාවත් විශ්වාස කරන්නේ ඒක කරන්න පුළුවන් කියලා. මම මේක කයින්ොත් මේ වීඩියෝ මාලාවේ කිව්වා කෙනෙක් තව කෙනෙක්ගේ අවදි වෙන වාග්ය පාලනය කරන්න උත්සාහ කරොත්, පාගන්න උත්සාහ කරොත් අර අවදි වෙන වාග්ය ගොඩක් බලගතු නම් ඒක පාගන්න පාලනය කරන්න උත්සාහ කරන කෙනාට විශාල අභාග්‍යයකට මුහුණ දීලා සෝබාදහමේ පාඩමක් ඉගෙන ගන්නයි සිද්ධ වෙන්නේ.
හොඳයි එහෙනම් මේ වීඩියෝ එක ප්‍රමණයි. ඉස්සරහට මම පියවරෙන් පියවර කතා කරගෙන යනවා කොහොමද තමන්ට කිට්ටු අයගේ එහෙම නැත්නම් තමන්ගේ පාරිභෝගිකයින්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන වරදාන ලබා දෙන්නේ ඒ වගේම සියලු බය වලින් මුදවන්නේ මහා ලක්ෂ්මී විඥානය යොදාගෙන කියලා මම කලිනුත් කිව්වා මේ වීඩියෝ මාලාවේ මම මේක බෙදාගන්නේ සත්කර්මයක් ලබා ගන්නයි. මම එතන ඉඳලා නෙමෙයි ඔයාලට කියලා දෙන්නේ. මම උත්සාහ කරන්නේ මට පේනවා නිදානයක් තියෙනවා කියලා. මට පේනවා නිදානයක් මතු වෙනවා කියලා. ඉතින් මට පේන දේ ඕගොල්ලෝ එක්ක බෙදා ගන්නයි මම මේක කරන්නේ. එහෙම නැතුව මම නිදානේ මගේ ළඟට අරගෙන නෙමෙයි. මම කියවනේ මේක සබාධමයේ සංසිද්ධිය. සබාධමෙන් වෙන දෙයක්. සබාධමෙන් සිද්ධ කරන විශාල පරිවර්තනයක කොටස්කරුවෙක් වෙන්නයි මම මේක කරන්නේ. නැතුව ඒ පරිවර්තනය මට ලැබිලා නෙමෙයි. ඒ කොහොම වුණත් අපි ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු. වරප්‍රසාද මහා ලක්ෂ්මීගේ වරප්‍රසාද මහා ලක්ෂ්මීගේ අභය කියන්නේ සියලුම බිය වලින් නිදහස. ඒ වගේම සර්ව සම්පූර්ණ සබාධමේ පාලනයක් ඇති වෙන ආකාරයේ මේ හැම දෙයක්ම කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එකේ පමණයි. ඉතිරි කාලෙදි මම බෙදා ගන්නවා ලොකු වැස්සක් වහින්න නම් එන්නේ වතුර එකතු කරගන්න හරි ලේසි. ලොකු වැස්සක් වහින්න එනකොට මිනිස්සු සමහර වෙලාවට භාජන මිදුලේ තියෙනවා වතුර එකතු කරගන්න. ඔගේ මිනිස්සු දැනගන්නවා තමන්ගේ ලිං වලට හොඳට වතුර ලැබෙනවා කියලා. කවුරු හරි කෙනෙක් ඒ වැස්ස නවත්තන්න මහන්සි ගත්තොත් ඉදිරි කාලයේදී විද්‍යාඥයෝ ක්‍රම හොයාගන්න ඉඩ තියෙනවා වැස්සක් නවත්තන්න. දැනට ලොකු වැස්සක් වහින්න එනකොට ඒ වැස්සෙන් ලැබෙන වතුර තමන් විතරක් ලබා ගන්න, අහල පහල අයට නොලැබෙන්න, තමන්ගේ හිත මිත්‍රයින්ට පමණක් ලබා ගන්න, ඒ වගේ දේවල් කරන්න අමාරුයි වැස්සක් එක්ක. ඒ වගේම විද්‍යාඥයෝ දවසක එහෙම ක්‍රමයක් හොයාගත්තත් දැන් උදාහරණයක් හැටියට දැන් මේ දවස්වල සින්දු ගඟේ වතුර පාකිස්තානයට ලබා නොදීමට ඉන්දියාවේ අගමැතිතුමා තීරණයකට ඇවිල්ලා තියෙනවා. සින්දු ගඟේ වතුර පාකිස්තානයට ලබා නොදීමට ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් කරපු ක්‍රියාවක් හින්දා වනසතුන්ට ජලය නොලැබෙන තත්ත්වයක්. ත්‍රස්තවාදී ක්‍රියාවට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති අසරණ මිනිස්සුන්ට බොණ්ඩ වතුර ටිකක් නැති වෙන තත්ත්වයක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අහසෙන් ලැබෙන ජලය බිඳුව තමන්ට ඕන විදියට පාලනය කරන්න සබාධම විසින් ලබා දෙන අනුග්‍රහයක් දායාදයක් තමන්ට ඕන විදියට පාලනය කරන්න ඒක ලබා ගන්න උත්සාහ කරන පිරිසක් පාගලා තමන්ට ඕන විදිහට ඒක ලබා ගන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඉදිරි කාලේදී අපි බලමු මොන වගේ තත්යකටපත් වෙයිද කියලා. එහෙනම් මේ වීඩියෝ එක පමණයි. අපි ඉස්සරහට කතා කරමු සබාධමේ සංසිද්ධියක් තමන්ට විශාල භාග්යක් ලැබෙන විදිහට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා කැමති නම් ඒ සබාධමේ සංසිද්ධිය පයින් පා ගන්න ගිහිල්ලා තමන්ට ඕන විදිහට හරවන්න ගිහිල්ලා විශාල අභාග්‍යයකටපත් වෙන්නත් පුළුවන්. ඒක සමහරුන්ගේ අවශ්‍යතාවයක් නම් ඒගොල්ලන්ට ඒ පාඩමත් හම්බ වෙයි. ආයුබෝවන්.